හයි ආයුබෝවන් කියලා පිළිගන්නවා හැමෝම අදත් මගේ channel එකට. ඉතින් අපි ගිය සතියේ කතා කළා database management system කියන්නේ මොකක්ද සහ SQL කියන්නේ මොකක්ද කියන එක ගැන. ඉතින් පොරොන්දු විදිහට මම අද වීඩියෝ එකකින් අරගෙන ආවේ කොහොමද අපේ device එකක SQL Server Management Studio 2020 version එක install කරගන්න කියන එක ගැන. හරි. අපි බලමු කොහොමද install කරගන්නේ කියලා. මුලින්ම මේ විදිහට අපි වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරගෙන අපි SSMS 2022 download කියලා search කරනවා. ඒ search කරාම අපිට මේ විදිහට Microsoft Learn platform එකේ link එකක් පෙන්නනවා. මේ link එක click කරාට පස්සේ අපිව install SQL Server Management Studio කියන web page එකට යනවා. මෙන්න මේ web page එකේ පල්ලෙහාන් තියෙනවා නිල් පාට green පාටින් type කරලා download SQL Server Management Studio 2020 install කියලා link එකක්. මේ link එක click කරාම software එක download වෙනවා. මෙන්න මෙතන click කරාම අපිට කෙලින්ම online installation process එකට යන්න පුළුවන්. නැත්නම් අපි අපේ device එකේ තියෙන download file එකට ගියාන් පස්සේ අපිට මේ download වෙච්ච software file එක පෙන්නනවා. මෙතන අපි right click කරලා open දුන්නාම හරි නැත්නම් double click කරාම හරි මේ software එක open වෙන එක සිද්ධ වෙනවා. ඒ open වුණාට පස්සේ මෙන්න මේ විදිහට load වෙනවා. මේ load වෙලා ටික වෙලාවකින් අපිට මෙන්න මේ විදිහට screen එකේ පෙන්නනවා. මෙතනින් අපි connect කියන එක continue කියන එක දුන්නාම මේ විදිහට අපිට installing සහ downloading කියලා bar දෙකක් පෙන්වනවා. මෙන්න මේ bar දෙක සම්පූර්ණයෙන්ම load වෙලා ඉවරුනාට පස්සේ අපිට මෙන්න මේ විදිහට පෙන්වනවා. මේ පෙන්නන Visual Studio Installer කියන තැන load වුණාට පස්සේ අපිට මෙන්න මේ විදිහට පෙන්නනවා. මෙතනින් අපි දකුණු අත පැත්තේ යට තියෙන install කියන එක click කරනවා. මෙතන ක්ලික් කරාට පස්සේ මෙතන ආය අපිට load වෙනවා පෙන්නනවා. මේ load වෙන එක සම්පූර්ණ වුණාට පස්සේ අපිට එන message එකේ අපි okay දෙනවා. මේ okay දුන්නට පස්සේ අපිට මෙතනින් මේ launch කියන එක දෙනවා. launch කියන එක දුන්නට පස්සේ මේ විදිහට load වෙනවා. load වෙලා load වුණාට පස්සේ මෙතනින් අපි skip and add account later කියන එක දෙනවා. ඒ දුන්නට පස්සේ අපි ආය launch කරනවා. launch කරාට පස්සේ අපිව SQL Server Management Studio software එක open වෙලා මෙන්න මේ විදිහට පෙන්වනවා. මෙතනින් අපි local host කියන එක type කරනවා server name එක විදිහට. මොකද මේක අපි තාම practical පුහුණු වෙනවදී ඉන්නේ. ඒ නිසා අපි server එක විදිහට computer එකේම තියෙන local host server එක පාවිච්චි කරනවා. ඊට පස්සේ මේ trust server certificate කියන තැන tick එකක් දානවා. ඒ tick එක දැම්මට පස්සේ අපි මෙතනින් connect කියන button එක මත click කරනවා. ඊට පස්සේ server name එක අපි local host කියලා දුන්නාට පස්සේ අපි software එක open කරන හැම වෙලාවකම server එක විදිහට local host ගන්නවා. අපි හැමතිස්සෙම ඒක connect කරලා තමයි software එක පාවිච්චි කරන්න පටන් ගන්න ඕන. ඔය විදිහට අපි SQL Server Management Studio 2020 කියන software එක install කරගන්නවා. මේ install කරගත්තට පස්සේ අපිට SQL practical sessions පටන් ගන්න පුළුවන්. එහෙනම් ඊළඟ වීඩියෝ එකේ ඉඳන් මම කොහොමද SQL file එකක් create කරගන්නේ, ඒ වගේම තමයි database එකක් create කරන්නේ කොහොමද සහ data table එකක් create කරන්නේ කොහොමද කියන එක ගැන ඊළඟ වීඩියෝ එකකින් ඔයගලන්ට අරගෙන එන්න. එතකන් පරිස්සමින් ඉන්න. Good luck.